ප්‍රමාණය දීර්ඝ කරලා ඒ රාජකාරිය කරා. ඒකල්ලා නැව විශාල ප්‍රමාණයක් විනාශ කරා. ඊළඟට ඒ වගේම මේ කුඩා බෝට්ටු විශාල ප්‍රමාණයක් යොදවලා අර LTT සංවිධානයේ මරාගෙන මැරෙන කුඩා බෝට්ටු වලට මුහුණ දීමේ හැකියාව වෙනස් කරා. මෙන්න මේ හැකියාව ඇතුණාට පස්සේ මම හිතන්නේ පහුගිය අවුරුදු එකමාර පමණ ඇතුළත කිසිම LTT කුඩා බෝට්ටුවක් දීලා පහර දීමේ විනාශ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම ගුවන් හමුදාව මේ අහසින් විමර්ශනය කිරීම සහ එකම ඉලක්කයකට නිවැරදිව පහර දීමේ ක්‍රම යොදා ගැනීම නිසා මම හිතන්නේ අපිට ලොකු මේ වගේ ඔවුන් යෙදූ උපක්‍රමවල වෙනස්කම් ඇති කිරීම ඉතාමත්ම වැදගත් වුණා. ඒ වගේම අර මම කිව්වා නාවික හමුදාවට හැකි වුණා කියලා දුර ගිහිල්ලා පහර දෙන්නට. මේ නිසා අපි 2007 වර්ෂයේ මම හිතන්නේ නැව් 10කට පමණ ප්‍රමාණයක් මේ පාවෙන නැව් ගබඩා ආයුධ ගබඩා මේ පාවෙන ආයුධ ගබඩා විනාශ කරා. මේ විනාශ කිරීම ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් කියලා මම හිතනවා. ඒ වගේම තවත් දෙයක් තමයි අතම සංජීව මම දන්නේ මෙච්චර කාලයක් තිස්සේ ඇයි අපේ රජයක් හෝ හමුදාවන් හිතුවේ නැත්තේ අපේ සංඛ්‍යාව අපේ හමුදාවන්හි සංඛ්‍යාව වැඩි කරගන්නට. මේ සංඛ්‍යාව වැඩි කරගත්තම ඒ විශේෂයෙන්ම යුද හමුදාවේ සංඛ්‍යාව වැඩි වුණාම ඒ හමුදාපතිතුමාට හැකියාව ලැබෙනවා Tamanට අවශ්‍ය පරිදි තමන්ගේ නොඑක් ප්‍රතිවලින් ප්‍රහාර දීම. ඒ වගේම තමන් අල්ලා ගන්නා ප්‍රදේශ ඒවා හොඳින් අල්ලාගෙන තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. මම හිතන්නේ 2006 අපි එක තීරණය කරා 50000කින් ත්‍රිවිධ හමුදාව වැඩි කරන්නට. ඒ කියන්නේ 50 ඒ වෙලාවේ 50000ක් කියන්නේ සම්පූර්ණ හමුදා බලයෙන් 40%ක් අපි එකවරම වැඩි කරා. ඊට පස්සේ අපි 2007 අවසානයේදී තවත් වැඩි කරා. ඒ වගේම අපි ග්‍රාම ආරක්ෂක බලකාය සිවිල් ආරක්ෂක බලකාය 21000 ඉඳලා 42000 දක්වා වැඩි කරා. පොලිසිය සහ විශේෂ කාර්ය බලකායට අපි 15000කින් සංඛ්‍යාව. මේවා බැලුවම සංඛ්‍යාවන් අපි විශාල ප්‍රමාණයකින් වැඩි කරා. මේ වැඩි කිරීම නිසා අපි හමුදාපතිවරුන්ට අර ඒගොල්ලන්ට ෆ්ලෙක්සිබිලිටි කියන එක තියෙනවා. ඒ කියන්නේ ඕනෑම තමන්ගේ මේ හමුදා සේනාංක හොඳින් පාවිච්චි කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මම දන්නේ ඇයි මීට ඉස්සෙල්ල හිටිය නායකයෝ මේ ගැන හිතුවේ නැත්තේ ඇති වෙන තරමට වැඩි කිරීම සහ ඔවුන්ගේ ශක්තිය දියුණු කිරීම. ඒ කියන්නේ හමුදාවන් වලට අවශ්‍ය භාණ්ඩ ලබා දීලා ශක්තිය වැඩි කිරීම. ඒ වගේම තවත් වැදගත් වෙන කාරණයක් තමයි අපි දන්නවා හුඟක් වෙලාවට ඔය විදේශෙන් ආපු අය අපිට කතා කරනකොට කියපු කාරණයක් තමයි මේ යුද්ධය මේ මෙහෙයුම් හමුදාමේ මෙහෙයුම් ඕගොල්ලන්ට කරන්නට බෑ. මොකද ඒකට හේතුව මේක LTT සංවිධානයේ මෙච්චර සංවිධානයක් අවුරුදු 30ක් තිස්සේ වර්ධනය වුණු සංවිධානයක් මෙච්චර ආයුධ තියෙන ඕගොල්ලන්ට මේක අවුරුදු ගාණක් කරන්නට වෙයි. ඕගොල්ලන්ට මේ ශක්තියක් නැහැ. මෙච්චර දීර්ඝ සටනක් කරගැනීමට ඕගොල්ලන්ට ශක්තියක් නැහැ කියලා කිව්ව කාරණා. නමුත් අපේ රජයට හැකියාවක් ලැබුණා මේ ආර්ථික වශයෙන් මේකට උදව් කරන්නට. ඒ වගේම ජනතාවගේ සහාය අපිට අරගෙන මේක විශාල අවුරුදු 3ක් වෙනවා. මේ 3ක කාලයක් තිස්සේ මේ යුද්ධ පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණා. මෙන්න මේකත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ ජයග්‍රහණය ලැබීමට. ඒ වගේම තවත් මම මතක් කරන්න ඕන දෙයක් තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශවල අපේ හමුදාවල රණවිරුවන් සටන් කිරීමේදී අනිත් ප්‍රදේශවල ආරක්ෂාව
අපි මේ තහවුරු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේකත් මම හිතන්නේ අපි හැමතිස්සෙම ගත් දෙනෙක් කියපු දෙයක් තමයි මේක කරන්න එපා මේ අනිත් ප්‍රදේශ කඩල බිඳල දායි බෝම්බ පුපුරවයි මේ විශාල ප්‍රමාණයක් මේ එක්ස්ප්ලෝසිව්ස් ගෙනල්ලා පුපුරලා විනාශ කරලා දානවා. ඒකින්ද මේකට අත ගහන්න එපයි කියන මේක විශේෂයෙන්ම මම මතක් කරලා දෙන්න ඕන මේ පොලිසිය ඉතා හොඳ කාර්යයක් කරා. විශේෂයෙන්ම මේ යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ පරීක්ෂණ පවත්වලා ඉන්වෙස්ටිගේෂන් කළා ඒ මාර්ගෙන් අපිට මිහි තිබුණු අර මේ සෙල්ස් LTT සංවිධානයේ මේ කොටස් සෛල විශාල ප්‍රමාණයක් විනාශ කරන්නට පුළුවන් වුණා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ගැන හුඟක් වෙලාවට හුඟක් අය කතා කරන්නේ නැහැ. හුඟක් අය දන්නේත් නැහැ. මේ ඒ පොලිසිය විසින් කරපු කාර්ය ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මට මතක් කරලා දෙන්න ඕන අපි ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. අත් වශයෙන්ම මට මේක මුලින්ම සඳහන් කරන්න තිබුණු කාරණයක් කියලා මට හිතෙනවා. අපි එකම අරමුණක පිහිටවලා මුල සිට මේ කාර්ය සිද්ධ කරා. ඒ පැහැදිලි අරමුණක් අපි ත්‍රිවිධ හමුදාවන්ට දුන්නා. ඇත්ත වශයෙන්ම මම මේ කඳවුරට ගිය අවස්ථාවල් කීපයකදීම නිලධාරීන්ගෙන් ඇහුවා මේ ප්‍රශ්නයම ඇයි මේ පාර අපි මේ වගේ ජයග්‍රහණ ලැබුවේ කියලා. එහෙම අහපු අවස්ථාවලදී මට කියපු කරුණු කීපය අතලද මුලින්ම සෑම දෙනෙක්ම කියපු කාරණේ තමයි මේ පැහැදිලි අරමුණක් අපිට ලබා දුන්නා. රජය විසින් පැහැදිලි අරමුණක් අපිට ලබා දුන්නා. මෙන්න මේ අරමුණ අපි ඒ විදියටම පවත්වාගෙන ගියා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඒ අරමුණේ දෙගිඩියාවක් තිබුණේ නැහැ. නිසි විදියටම අපි කිව්වා ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි. අපි ත්‍රස්තවාදය පරාජය කළා. අවසාන ත්‍රස්තවාදයත් පරාජය කරයින් පස්සේ කරනකම් අපි මේ සටන ඉදිරියට ගෙන යනවා කියන ඒ අරමුණ අපි ලබා දුන්නා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකම මම මතක් කරලා දෙන්න ඕන මේ කාලය ඇතුළත මේ අරමුණ වෙනුවෙන් අපේ ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් මුළු ජනතාවම තිබූ විශ්වාසය සහ ජනතාවගේ සහයෝගය අපිට මේ ජනතාවගේ සහයෝගය අපිට තිබුණේ නැත්නම් අපිට මේක කරන්නට බෑ. ඉතින් මම හිතන්නේ මේක කොපමණ මේ අපි දන්න කොච්චර බොරු කිව්වද කියලා මේක විරුද්ධවාදී ඒ වගේම මේක කඩාකප්පල් කරන්න ඕන අය ඒ වගේම විදේශවලින් නොඑක් බොරු හැම අතින්ම කිව්වා. ඒ කිසිම බොරුවකට අහුම්කන් නොදී ජනතාව මේ අරමුණටත් අපේ ත්‍රිවිධ හමුදාවටත් සහයෝගයක් දුන්නා. ඒකින්ද තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්නට මම හිතන්නේ හුඟක් අය දන්නේ නැති කාරණයක්. පහුගිය වර්ෂ 3 ඇතුළත අපි සෑම මාසයකම 5000කට ප්‍රමාණයක් යුද හමුදාවටත් නාවික හමුදාවටත් ගුවන් හමුදාවටත් පොලිසියටත් විශේෂ කාර්ය බල සහායටත් අපි සෑම මාසයකම 5000ක ප්‍රමාණයක් බඳවගෙන තියෙනවා. දෙසැම්බර් මාසයේ අපි යුද හමුදාවට පමණක් 4000ක් බඳගෙන තියෙනවා. මේ වගේ සහයෝගයක් අපිට ජනතාවගෙන් ලැබීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වූ දෙයක් වෙනවා. මෙන්න මේ කාරණා තමයි සමාජයට මේකට වඩා කාරණා තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ මූලික වූ කාරණා තමයි මම මගේ මූලික ප්‍රවේශය බවට පත් උනේ මේ සාර්ථකත්වයේ රහස මේ මයි ගැටලුව සරල කරනවා නම් ආරක්ෂක ලේකම්තුමා ඉතා පළල් අර්ථින් මේ සීල කාරණා පැහැදිලි කරන නිසා මාතරමැදි අවස්ථාවක මැදිහත් නොවී මේ සියල්ල ඔබට ඉතා නිහඬ වසාග සිටින්නට අවස්ථාව ලබා දුන්නේ.